වර්තමානයේ වෙද්දී තවදුරටත් සටන් කලාවක් අවශ්‍යයි. අද ලෝකේ බලද්දී අපිට පේන්නේ තාක්ෂණය අතින් ගොඩක් දියුණු ලෝකයක්. අද ලෝකේ තුවක්කු තියෙනවා. න්‍යෂ්ටික බෝම්බ තියෙනවා. නියමුවන් රහිත ප්‍රහාරක යානා තියෙනවා. ඉතින් මේ වගේ තාක්ෂණික ලෝකයක් අද වන විට තියෙද්දී අපිට තවදුරටත් සටන් කලාවක් කියන දේ අත්‍යවශ්‍යයි. ඉතින් මෙම ගැටලුව ඔබටත් මටත් තියෙනවා. ඉතින් අපි වර්තමානයේ සටන් කලාව ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා බලමු. මේ සටන් කලාව කොහොමද ආරම්භ වුනේ සහ මේ සටන් කලාව කොයි වගේ දේවල් වලටද යොදාගත්තේ කියන එක. සතුන් මෙන්ම මිනිසා අතරද ගැටුම් ඇතිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. දිවි රැක ගැනීමට, පෞරුෂය උරගා බැලීමට, තම බල ප්‍රදේශ වෙන් කර ගැනීමට, සතුරන් පළවා හැරීමට වැනි නොයෙක් කරුණු කාරණා සඳහා අතීතයේ සිට වර්තමානයේ දක්වා සතුන් මෙන්ම මිනිසුන්ද සමස්ත සත්ත්ව ප්‍රජාවමද සටන් වල නියැලීම අපිට දැක් ගන්න පුළුවන්. කාලයගේ යෑමෙන් මෙම සටන් ක්‍රමවත් විධිමත් සටන් ක්‍රම බවට පත් වුණා. එම සටන් ක්‍රම විවිධ නම් යටතේ විවිධ රටවලට විවිධ ප්‍රදේශවලට ආවේනික විදිහට පැවතුණා. ඉතින් වර්තමානයේ වන විට තාක්ෂණයේ දියුණුවත් සමග තුවක්කු වගේ නවීන උපකරණ එන්න පටන් ගත්තා. ඉතින් ඒත් එක්කම සටන් කලාවකින් සපුර ගන්න අවශ්‍ය වුණ ආත්ම ආරක්ෂා, සක්‍රිය බල ප්‍රදේශ අල්ලා ගැනීම, සතුරන් පළවා හැරීම වැනි කරුණු කාරණා අර අවියවදු භාවිතා කරලා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ඉතින් මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක ගොඩක් කට්ටිය හිතනවා සටන් කලාවකින් දැන් ඇති වැඩක් නැහැ. වෙඩි තියලා දාපු ගමන් හැමදේම ඉවරයි. ඉතින් ඒක ඇත්තටම එහෙමද? අපි බලමු. ඉතින් බොහෝ දෙනෙක් හිතන දේ තමයි සටන් කලාව කියන නැත්තම සමාජය අපිට වීරයෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්. ඔබේ වචනෙන් කියනවා නම් සමාජයේ පොරක් වගේ ජීවත් වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනා හිතනවා. වර්තමානයේ වෙද්දී ඒ වගේ චරිත ජීවත් වෙන්නේ සිනමා ඇතුළේ විතරයි. නමුත් අතීතයේ සැබවින්ම ඒ වගේ චරිත ජීවත් වුණා. නමුත් වර්තමානයේ වන විට ඒක තරම් ගැළපෙන දෙයක් නන්නේ. මොකද ඔබට අපට නිතරම අහන්න ලැබෙනවා දිවයින පුරාම සිදුවන විවිධ තැන්වල සිදුවන වෙඩි තැබීම් ඝාතන. මේ වගේ වෙඩි තැබීම් හමුවේ සැබවින්ම සටන් කලාවක් ඒ අවස්ථාවේදී ප්‍රයෝජනයට ගත හැකිද? ප්‍රයෝජනයට ගන්න පුළුවන්ද කියන ගැටලුව අපි හැමෝටම තියෙන ගැටලුව. එතකොට මේ වගේ මෙවැනි අවස්ථා බලද්දී ඔයාලට වගේ මටත් හිතෙන්න පුළුවන් ඇත්තටම සටන් කලාවකින් ප්‍රයෝජනයක් තියෙනවා. ඇත්තටම මොකටද මේ සටන් කලාවක් ඉගෙනගෙන නැති වැඩේ කියලා අන්න එහෙම හිතෙන්න පුළුවන්. ඔයාලටත් හිතෙන්න පුළුවන්. ඇත්තටම මටත් හිතලා තියෙනවා එහෙම. ඇත්තටම මොකද්ද මෙච්චර තාක්ෂණය දියුණුනා. මෙච්චර මෙහෙම දකින් තන මිනිස්සුන් මෙහෙම වෙඩි කියලා යන්න පුළුවන්. ඇත්තටම අපිට මොකද්ද මේ සටන් කලාවකින් නැති වැඩේ? ඔයාලා හිතන විදිහට ඇත්තටම සටන් කලාවක් අපි හදාරනකින් වර්තමානයේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. කිසිම වැඩක් නැහැ. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. අපිට මතු පිටින් නොපෙනුනාට සටන් කලාවක් හැදෑරීමේ අභ්‍යන්තර විශාල වටිනාකමක් තියෙනවා. ඉතින් මම සරලව කියන්නම් වර්තමානයේ අපිට සටන් කලාවක් හදාරන එකේ මොකක්ද ඇති වටිනාකම? ඇත්තටම අපිට වර්තමානයේ වෙන විට සටන් කලාවක් අවශ්‍ය වන්නේ තමන්ගේ ස්වයං විනය පවත්වාගෙන යන්නේ. නැත්නම් තමන්ගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක පවත්වාගෙන යන්නේ. තමන්ගේ ආත්ම ආරක්ෂාවට සහ තමන්ට නිරෝගීමත් මනසක් සහ නිරෝගීමත් සිරුරක් පවත්වාගෙන යන්න සහ නියම පෞරුෂයකින් යුත් පුද්ගලයන් බිහි කිරීම සඳහා මෙම සටන් කලාව මහඟ පිටුවරක් වෙනවා. ඉතින් ඔයාලා දැකලා ඇති ලෝකයේ බොහෝ දියුණු රටවල මෙම සටන් කලාව තවමත් පවත්වාගෙන යනවා. එයාලගේ සංස්කෘතියත් එක්ක මේ සටන් කලාව කියන දේ බැඳිලා තියෙනවා. තදින්ම බැඳිලා තියෙනවා. ඉතින් ලෝකේ රටවල් මෙච්චර දියුණු වෙලත් සටන් කලාව කියන දේ තවමත් එයාලගේ සංස්කෘතියෙන් බැහැර නොකිරීමට හේතුව තමයි මේ සටන් කලාවත් තුළින් මේ මිනිසාට මම මේ පැහැදිලි කර ආකාරයට ලැබෙන දේවල් ඒවා අපිට කිසිම මොහොතක අපිට මුදල් දීලා ලබා ගන්න බැරි දේවල්. ඒ දේවල් සටන් කලාවත් තුළින් පමණයි මිනිහෙක්ට ලැබෙන්නේ. ඒ දේවල් ඒ වගේම මිනිහෙක්ට තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම සඳහා බෙහෙවින්ම වැදගත් වටිනා දේවල්. ඉතින් මේ පිළිබඳව ඔබෙත් අදහස් තියෙනවා නම් මතක් කරලා පල්ලෙන් කමෙන්ට් කරන්න. ඉතින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරගාම අදට මම මෙතනින් මේ වීඩියෝ එක අවසන් කරනවා.